ඔබ අහලා තියෙනවනේ ගාරවෝච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤතා කාලේන ධම්ම සවණං ඒතම් මංගල මුත්තමන් කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව. ගරු කළ යුත්තන්ට ගරු කිරීම, නිවාත පැවතුම් ඇති බව, ලැබෙන දෙයකින් සතුටින් ජීවත් වීම හැකියාව සහ කෘතවේදීත්වය කියන මෙන්න මේ කරුණු සමූහය සමග සුදුසු කල්හි තථාගත ධර්මය ගෞරවයෙන් ශ්‍රවණය කිරීම මංගල කාරණයක්. තථාගත ධර්මයේ ශ්‍රවණය කළේ නැත්නම් මේ මහ පොළවේ කිසිම ශ්‍රද්ධාවන්තයෙක් බිහිවන්නේ නැහැ. තථාගත ධර්මයේ ඇසුනේ නැත්නම් දානපතියෝ බිහිවන්නේ නැහැ. අනාථපිණ්ඩික මහ සිටුතුමා බිහි වුණේ බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් ඇසූ බණපදයේ නිසා. පූර්වාරාමයේ තනූ මහා විසාකාව බිහි වුණේ. එතනින් මෙහා ගත්තොතින් මහා රජවරු දන් දීපු සිටුවරු කොච්චර ඉන්නවද අපේ ඉතිහාසයේ. හිතා ගන්නත් බෑ එහෙම පරිත්‍යාග කරන්න පුළුවන් උදවිය මේ මිනිස් ලෝකේ මිනිසුන් අතර හිටියාය කියලා. මම මේ දානය ගැන විතරක් කිව්වේ. එතකොට මේ සෑම දානයකම මුල පෑදුනේ කුමකින්ද? ධර්ම දානය නම් වූ අග්‍ර දානීය පදනම් කරගෙන. එනිසා තථාගතයන් වහන්සේගේ ධර්මය ඇහුවොත් තමයි එයා දන් දෙන කෙනෙක් වෙන්නේ, සිල් රකින්න කෙනෙක් වෙන්නේ, සසර බය දැක ගන්නා කෙනෙක් වෙන්නේ. ඊළඟට සම්මා දිට්ඨිය විශේෂයෙන් පහළ වෙන්නේ. කුසලය කුසල මූලය, අකුසලය අකුසල මූලය හඳුනා ගන්නා කෙනෙක් වෙන්නේ. මමත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරලා මේ උතුම් බණ මගේ ජීවිතයට ගලපගෙන සසර දුකෙන් අත මිදෙන්න ඕන කියන ඔය පිවිතුරු සංකල්පනාව පහළ වන්නේම තථාගත ධර්මයේ ඇසීම පදනම් කරගෙන. එනිසා තථාගතයන් වහන්සේගේ ධර්මයේ අසද්දී ඊටාම වැදගත් කරුණු කිහිපයක් අපේ හදවතේ තබා ගන්නට ඕන. එකක් තමයි එයා හිතන්නට ඕන මම මේ ධර්මයේ අසන්නේ වෙන කිසි දෙයකට නෙමෙයි, වැරදි අඩුපාඩු සොයන්න නෙමෙයි, මගේ උපශාන්ත භාවය වෙනුවෙන්, මගේ නිවීම වෙනුවෙන්. මම වැරදි හොයන්න මේ ධර්මයේ අසනව නෙමෙයි. ඒ වගේම මම මේ ධර්මයේ අසන්නේ මගේ සිතේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන ශ්‍රද්ධාව නම් වූ ඉන්ද්‍රිය ධර්මය, සතිය නම් වූ ඉන්ද්‍රිය ධර්මය, වීරිය, මෙන්න මේ ධර්මතා, කුසල ධර්මතා මතු කර ගැනීමටමයි මම මේ ධර්මය අහන්නේ. ඒ වගේම එයා හිතන්නට ඕනේ මග්ගානට්ඨංගිකෝ සෙට්ඨෝ, මේ ලෝකයේ ඇති සියලු මාර්ගයන් අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ශ්‍රේෂ්ඨ වන්නේ. අන්නේ ශ්‍රේෂ්ඨ මාර්ගය අහලා දැනගන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් පමණයි. එනිසා මම මේ ධර්මය අසන්නට ඕන. සත්‍යානං චතුරෝපදා, සත්‍යයන් අතර පරම සත්‍යය, ශ්‍රේෂ්ඨ සත්‍යය චතුරාර්ය සත්‍ය. ඒ ලැබෙන්නේ තථාගත සිරිමූ මඩලින් පමණයි. විරාගෝ සෙට්ඨෝ ධම්මානං, ධර්මයන් අතර විරාගී නිවන ශ්‍රේෂ්ඨයි, අග්‍රයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා දීපදානං චක්ඛුමා, දෙපා ඇති අය අතර බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. එනිසා ඔය උත්තම වූ, අසම වූ, අසම සම වූ ශ්‍රේෂ්ඨ ලාභයන් සියල්ලම කැටි වූ තැන තමයි තථාගත මුව මඩලින් ගලාගෙන එන මිහිරි බණපදය. ඒ යම්කිසි භික්ෂුවක් සිත පහදවාගෙන ශ්‍රවණය කරනවා නම්, යම් ගිහියෙක් සිත පහදවාගෙන ශ්‍රවණය කරනවා නම්, එයාගේ ජීවිතයේ ඔය ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම කියලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ. ඔය සමස්තය වැඩෙනවා. එනිසා ධර්ම දේශනාව කියන්නේ නිවන් දොරටුව විවර කර ගැනීමක්, ශ්‍රවණය කියන්නේ නිවන් දොරටුව විවර කර ගැනීමක්, සාකච්ඡාව කියන්නේ නිවන් දොරටුවක් විවර කර ගැනීමක්, සජ්ජායනය කියන්නේ නිවන් දොරටුවක් විවර කර ගැනීමක්. ඒ වගේම ඒ සමස්තය සමගම හොඳ කුසල මානසිකාරයක නිමග්නව පැවතීම, නැත්තම් සක්මනකින් හෝ පරයන්කයකින් හෝ ඒ අසූ දහම නැවත පුරුදු කිරීම නිවන් දොරටුව විවර කර ගැනීම. එනිසා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම කිසිසේත් හැලු කරන්න එපා. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරද්දී දෑත නළලේ තබා, ඇහෙන බණපදයේ දෑත නළලේ තබා වන්දනා කරලා පිළිගන්නට ඕන. අර සුභාෂිතයේ සඳහන් වෙනවනේ බුදුරජාණන් වහන්සේ දැක්කහා සමානව සිත පහදවාගෙන මේ බණපදයේ ශ්‍රවණය කරන්න කියලා. ඉතින් එනිසා ඒ කාලේ හිටපු මිනිස්සු, ඒ පඬිවරු, ඒ ගුණ සම්පන්න උදවිය එහෙම ප්‍රකාශ කළේ නිකන් නෙමෙයි. තථාගත ධර්මයෙන් ලැබෙන අනුහස ගැන ඒගොල්ලෝ දන්න නිසා. ඒ වගේම සක්දේව රජතුමාට ඇති වුණානේ ප්‍රශ්නයක් මේ දානයන් අතර අග්‍රදානිය කුමක්ද කියලා. සක්දේව රජතුමාට බැරි වුණා කිසිම දෙවි කෙනෙකුගෙන් විසඳුම ලබා ගන්න. බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ඇහුවට පස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. එහෙනම් ධර්ම දානී සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨ නම් සියලු ලැබීම් අතර ශ්‍රේෂ්ඨ ලැබීම කුමක්ද? ධර්මයේ ලැබීම. දැන් දීම අතර ශ්‍රේෂ්ඨම දීම ධර්ම දානිය නම්, ලබා ගැනීම අතර ශ්‍රේෂ්ඨම ලබා ගැනීම තථාගත ධර්මයේ ලබා ගැනීම, අසන්නට ලැබීම. එනිසා ගිහි පැවිදි අපි හැමෝම කොච්චර ධර්මය අපි සූත්‍ර වශයෙන්, විනය වශයෙන්, අභිධර්මයේ අට්ඨගතා ටීකා නිතර පරිශීලනය කරනවානේ. ඒ කොහොම වුණත් ස්වාමින් වහන්සේ නමකගේ ඒ මුව මඩලින් කියන බණපදයක් දවසකට ඇහුවේ නැත්නම් ඒක හරි අඩුවක්. දන්න දේ තමයි සමහරට අපි දන්නම කාරණය. සමහරට අපි දන්න තරම් ඒ ස්වාමීන් වහන්සේ නොදන්නව වෙන්නත් පුළුවන්. අපට වඩා දන්නව වෙන්නත් පුළුවන්. නමුත් ඒ ධර්ම කතාව අහන එකෙන් පුදුම සංසිඳීමක් ඇති වෙනවා.
එනිසා සෝත විඥාන චිත්ත වීති පහළ වෙනවා ඊතා උසස් වූ ත්‍රි හේතුක ඥාන සංප්‍රයුක්ත මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට. අඤ්ඤාය චිත්තං උපට්ඨපේ. ඒ කියන්නේ අවබෝධය පිණිස සිත පහදවාගෙන මම අසනවා කියන පිවිතුරු හැඟීමෙන් යමෙක් තථාගත ධර්මයේ ශ්‍රවණය කරයි නම් එයාගේ කන් දෙකෙන් එයා මේ ලෝකේ අහන වටිනාම දේ අහනවා.